ඉතින් කොහොමද යාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් යාළුවනේ මම අලුත් දෙයක් පටන් ගත්තා. මම ඒක ඔයාලට පෙන්නන්න තමයි ආවේ. ගොඩේ කාලෙකින් වීඩියෝ එකකින් ආවේ. ගොඩක් මාස 3-4කින් වගේ මට හිතුණා ඉතින් ආයෙත් වීඩියෝ එකකින් ඒ ගැන කියන්න ඕනේ ඔයාලට කියලා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ පටන් ගන්න පුළුවන් ඒක. ස්වයංරැකියාවක් විදියට කරන්න පුළුවන්. ඒ සම්බන්ධ මොන හරි විස්තරයක් ඕන නම් 077 996 7009 කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. කෝල්ස් ගන්න එපා. මැසේජ් එකක් දාන්න. මම අවශ්‍ය දේවල් තොරතුරු ටික ඔයාලට කියන්නම්. කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ සයිඩ් බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන්. මම මේක පොඩියට පටන් ගත්තා. ඒ ගැන මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද කියන එක බිස්නස් එක. ඉතින් හැමෝම මාව subscribe කරලා තියාගන්න මේ කියලා ආදරෙන් ඉල්ලනවා. ඔය වගේ පොඩි පොඩි දේවල් මම ඔයාලට අරන් එන්නම්. ඒ කියන්නේ ජීවිතේට ඒ කියන්නේ අපේ ආර්ථිකයට මොන හරි රුකුලක් වෙන දෙයක් මම කරන දෙයක් අරන් එන්නම්. ඉතින් අපි බලමු මොකද්ද මගේ අලුත් ව්‍යාපාරේ අලුත් පටන් ගත්ත බිස්නස් එක කියලා. යන්කෝ බලන්න. මුලින්ම මම පෙන්නලෙන්නම් ඔයාලට පොඩි දෙයක්. මං ඉතින් මේ ෂොප් එකේ මේ ඉස්සරහ ටික නිකන් තිබ්බේ නිකන් ඕපන් තිබ්බේ. ඉතින් මං ඒකට හිතුවා ලී වලින් වට කරගන්න මේ විදියට. පැලට් තමයි මං ඒකට පාවිච්චි කරේ. ඒක ලස්සනට ආවා. මම හිතපු විදියටම ওই විදිය බංකු ටිකක් පැලට් වලින් හදවගෙන මං ඒකේ විදියට වට කරගත්තා. ඇත්තට මේක හරි ලස්සනට තිබ්බා. ඔයාලටත් ඉතින් එහෙම ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් ඔය තමයි ඉතින් ෂොප් එක දැනට තියෙන විදිය. ඔය තමයි මගේ පර්ෆියුම් ස්ටෝර් එක පොඩි එකක්. ඉතින් පොඩියට තමයි පටන් ගත්තේ. මුලින් ඉතින් පොඩියටනේ කොහොමත් හැමදේම පටන් ගන්න ඕනේ. අපි ඉතින් එහෙම ලොකු ප්‍රාග්ධනයක් යොදවලා එහෙම පටන් ගන්න හොඳ නෑ. මේ ඉතින් පොඩියට පටන් අරගෙන බලන්න ඕනේ. ඔයාලත් මේ විදියට පටන් ගන්න කියලා මොන හරි දෙයක් මම ආරාධනා කරනවා. ඉතින් ওই ෂොප් එකේ ඉඳලා ඉස්සරහ බැලුවම ওই තියෙන විදිය මම හරි ආසලම ওই ප්ලාන්ට් වලට මේ කොළ පාටට තියෙද්දි හරි ලස්සනයි. ඉතින් ඒවත් කීපයක් මම හදාගත්තා අරගෙන හරි අමාරු යාළුවා බලාගන්න. ඉතින් ওই විදියට තමයි ෂොප් එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකත් පෙන්වන්න ඕනේ වුණා. ඊට අමතරව ඉතින් ඔයාලට ස්වයංරැකියාවක් විදියට මම මේ කරගෙන යන දේ කරන්න පුළුවනි. එහෙම කරන ඒ කියන්නේ තමන්ටත් ලාභයක් තියාගෙන සාධාරණ මුදලකට එහෙම දෙන්න පුළුවන්. ඉතින් ඔය තමයි මේ දැන්ට මම කරන පර්ෆියුම් ස්ටෝර් එක. ගොඩක් ප්‍රමාණයක් නෑ. HP brand එකේ එන පර්ෆියුම් තමයි කරන්නේ. ඉතින් ඒක හරි සුවඳයි. මම ඔය හැම පර්ෆියුම් එකක්ම චෙක් කරලා බලලා තමයි මේ සෙල් කරන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ළමයි බැංක් ඩිපොසිට් වලට විතරයි මම දැන්ට කරන්නේ. මොකද මම කලිනුත් ඔන්ලයින් බිස්නස් එකක් කරන්නේ. ඉතින් මට එක ප්‍රශ්න ආවා. ඉතින් ඒ නිසා මම එහෙමයි කරන්නේ. අපහසුතාවයකට පත් වෙනවා නම් ඉතින් මුලින්ම සමාව ඉල්ලනවා ඒ සම්බන්ධයෙන්. ඔය පේන නම්බර් එකට මේ මට WhatsApp මැසේජ් එකක් දැම්මම නම් ඔයාලගේ ඕඩර් කරන්න පුළුවන් පර්ෆියුම්. ඉතින් ওই විදිහට තමයි ඉතින් මම පොඩියට සයිඩ් බිස්නස් එකක් විදිහට මේක කරගෙන යන්නේ. ඉතින් එහෙම කරන්න කැමති අය ඉන්නවා නම් ඇත්තට මේක කරන්න පුළුවන්. මම ඔයාලට වෙළඳ පොළ අඳුන්වලා දෙන්නම්. ඒ මොන සාමාන්‍යයෙන් ගන්න ඕනේ ෂොප් මොනවාද එහෙම කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ප්‍රයිවට් මට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔහම තමයි. ඉතින් දැන්ට මට කී ඕඩර්ස් කීපයක් ලැබිලා තියෙනවා. ඉතින් හොඳ කුරියර් සර්විස් එකක් හොයාගෙන ඉතින් අපි ඒවා ඒ විදිහට එයාලට යවනවා. මේ පර්ෆියුම් එක only man show. ඒකත් අන්බොක්ස් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන පර්ෆියුම් එක මිලිලීටර් 50. ඔව් මිලිලීටර් 50.
1450ක් වගේ ගාණක් වෙන්නේ. ඩිලිවර් charge නෑ. ඩිලිවර් free. සුවඳයි මේක. මම යූස් කරලා තියෙනවා HP brand එකේ එන තව perfume එකක්. එයාලගේ perfume මම යූස් කරපුවා තමයි ඔයාලට මේ මාකට් කරන්නේ මම. සුවඳයි ළමයි මේක. ඉතින් ඔයාලට මගේ ඕඩර් කරලා ගන්න පුළුවන් 077 996 7009 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. බැංක් ඩිපොසිට් විතරයි. සෝරි මට කලින් කියන්න බැරුණා බැංක් ඩිපොසිට් වල විතරයි. මොකද මේ මම කලින් ඔන්ලයින් බිස්නස් එකක් කරා පොඩි ඉෂුස් වලට මම ඉතින් ඒ නිසා ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් මේ ඒ නිසා ඔයාලට ප්‍රශ්න නැහැ ඩිලිවර් ෆ්‍රී නේ. ඉතින් ඒ නිසා මේ ඔයාලා අපහසුතාවයකට පත් වෙන සමා වෙන්න ඕනේ. මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් කරන්න. ඔය දෙයට දාන්න. දවස් 3ක් ඇතුළත මම ඔයාලට මේ perfume එක ලැබෙන්න සලස්වනවා. ඉතින් ඕඩර් එකක් දාන්න. සුදසා